සුපම සුප දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් කේලන් මමිස් ෆැෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අවුරුද්දක් තිස්සේ මම බලාගෙන ඉන්න මහනුවර පොත් ප්‍රදර්ශනය ගැන. මේ දවසට අමතක කරන්න නැතුව මාත් ගියා පොත් ප්‍රදර්ශනයට. මෙතෙන්ට ආවට පස්සේ වෙනම ලෝකයක අතරමං වුණා වගේ හැඟීමක් තමයි මට නම් දැනෙන්නේ. ගිය පාර මම වැඩිපුරම පොත් ගත්තේ මගේ දුවට. ඒ වුණාට මම මේ සැරේ වැඩිපුරම පොත් ප්‍රදර්ශනයට ආවේ මට ඕන පොත් කීපයක් ගන්න. දැන් ඉතින් බලමු බුක් ෆෙයාර් එකට ගිහිල්ලා මං මොනවද අද ගත්ත පොත් කියලා. ගොඩේ පොත් මැදුරෙන් මම මෙන්න මේ පොත් ටික තමයි ගත්තේ. මේ පොත් හැම එකකටම 20%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මට මේ පොත් 6ටම ගියේ රුපියල් 4640ක්. ඊළඟට මම ගියේ සමුදුර පොත් මන්දිරයට. මේකේ මම ගත්තේ මගේ චූටි දුවට පොත්. ඉතින් ඔයාලා මේ දකින පොතක් වෙන්නේ රුපියල් 90ක් වගේ පුංචි මුදලක්. ඉතින් මේ පොත් වලටත් 20%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලා දකින මේ පොතක් වෙන්නේ රුපියල් 180ක් වගේ පුංචි මුදලක්. ඔයාලා මේ දකින පොතක් වෙන්නේ රුපියල් 175ක් වගේ මුදලක්. සමුදුර පොත් මැදුරෙන්. ඊළඟට මම ගියේ සුසර පොත් මැදුරට. මේ පොතක් වෙන රුපියල් 180ක් වගේ මුදලක්. ඉතින් මට සුසර පොත් මැදුරේ මේ විදිහේ ලස්සන බුක්මාර්ක් ටිකකුත් හම්බුණා. ඊළඟට ගියේ අකුර පොත් මැදුරට. බලමු මම මොනවද ගත්තේ කියලා. මේ ඔයාලා දකින පොතක් වෙන්නේ රුපියල් 550ක් වගේ මුදලක්. වගේ පුංචි මුදලක් මේ විදිහේ පාට කරන පොත්, ඒ වගේම
පොත්වලට අමතරව මම කලර් හාබ් ෂීට්ස්, ඒ වගේම පැස්ටල්, ඒ වගේම ටයිපින් පේපර්ස්, ගම් වගේ දේවලුත් මිලදී ගත්තා. ඔයාලට අවශ්‍ය කරන පොත්පත්, පාසල් උපකරණ අඩුම මිලට එකම තැනින් ගන්නව නම් යන්න තියෙන හොඳම තැන මහනුවර පොත් ප්‍රදර්ශනය. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් නැවත ලස්සන වීඩියෝකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.